හායි අද වීඩියෝ එකෙන් මං ගේන්නේ තෙමු එකෙන් මං දාපු ඕඩර්ස් වගේක් ආවා. ඒක හින්දා මේ දෙකම ආවේ එකම දවසේ නෙවෙයි දවස් දෙකක. ඒ දෙකම මම තියන් හිටියා ඔයගොල්ලොත් එක්කම ඕපන් කරන්න. අපි බලමු මේකේ මම මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා. ගොඩක් කාලෙකට කලින් දාපු එකක් හින්දා මට මතක නැහැ මොන වගේවද මම ඕඩර් කරේ කියලා. අපි මුලින්ම ලොකු පාර්සල් එක බලමු. දෙකම එක වගේ. ඉතින් මුලින්ම මේක තමයි අතට ගත්තේ. බලමු මේක ඇරලා මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා. මේකේ ගොඩක් අයිටම්ස් තියෙනවා. එකින් එකට බලමු. මම එකින් එකට පෙන්නන්නම් මොනවද මං ඕඩර් කරේ කියලා. මුලින්ම ගත්තේ මෙන්න මේක අයිස් කියුබ් හදන එකක්. මූණට අයිස් තියන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ අයිස් කැටයක් හරි හදන්න පුළුවන්. ඒ වගේම මේ අයිස් කැට හදනකොට ඔයගොල්ලන්ට ඇලෝවේරා නැත්නම් රෝසස් එහෙම ඕන එකක් දාලා අයිස් කියුබ් එක හදන්න පුළුවන්. මේකේ අර තද දම් පාට කොටසින් තමයි අල්ලගෙන මුනේ ගාන්න තියෙන්නේ. උඩින් තමයි මේක සෙට් කරලා වතුර පුරවන්න තියෙන්නේ. ඒක ගොඩක් ප්‍රයෝජනවත් එකක්. ඉතින් ඒකින්ද මම ඒක දැම්මා. මෙහි ගන්න මං දැකලා නැහැ කොහෙවත් තියෙනවා. ඊට පස්සේ මේක අත්වල කකුල්වල වගේ හෙයා රිමූව් කරන එකක්. මේක නම් එච්චරම මං කලින් අරගෙන නැහැ. මොන වගේද කියලා දන්නේ නැහැ. මට හිතෙන්නේ නම් මේක ඕඩර් කරාට වැඩක් නැති වෙයි කියලා. බලමු ඒක මොන වගේද කියලා. ගොඩක් අය මම දැකලා තියෙන වීඩියෝස් වල මේක පාවිච්චි කරනවා. ඒ වුණාට ඒක දැක්කහම නම් ඒකෙන් ප්‍රයෝජනයක් වෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඒක ඕඩර් කරා. එතකොට ඊළඟට බලමු තව මොකද කියලා. ඊළඟට අරන් තියන්නේ මෙන්න මේක සබන් දාලා ඇඟ අතුල්ලනකොට පාවිච්චි කරන එකක්. මේක හොඳයි ක්වොලිටි එකට තියෙනවා. මෙහි ගන්න ඒවට වඩා මේක ක්වොලිටි. ඉතින් ඒක හින්දා ඒක වටිනවා ඒ ගානට. මට මේවයි ගණන් නම් මතක නැහැ. මොකද ගොඩක් කල් දාපු එකක් හින්දා. මේක නම් ගත්තේ වාහන හොදනකොට පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේක ටිකක් දිගට තියෙන එකක් තමයි මම දැක්කේ. ඉතින් ඒ හින්දා මේක ඒ ගානට වටිනවා කියලා හිතුන හින්දා දැම්මා. හැබැයි ඒකත් හොඳයි. ඒක වටිනවා. ඊට පස්සේ ඊළඟට තියෙන මෙන්න මේක කකුල් අතුල්ලනකොට එතකොට මේකේ බ්‍රෂ් කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ 4ක් තියෙනවා පැති. ඒකෙන් බ්‍රෂ් එකක් තියෙනවා. විලුඹ අතුල්ලන්න එහෙම අපිට අර මැරුණු සෛල ඉවත් කරගන්න එහෙම මේක ප්‍රයෝජනවත්. එතකොට මේකේ හැබැයි අර යකඩ කෑල්ලක් තියෙනවනේ. මේ පැත්තේ ඒ කෑල්ල නම් මට හිතෙන්නේ මලකඩ කයි කියලා. අනිත් ටික නම් අවුලක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේක. ඒක පිම්පල්ස් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූව් කරන්න පුළුවන්. ඒ ටූල් කිට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒකත් ඕඩර් කරපු ගානට වර්ත් කියලා හිතනවා. මේකේ කෑලි 4ක් තියෙනවා. මට මේකේ හැම එකම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට එකට සෙට් එක තියෙන හින්දා ඒක ගත්තා. ඊට පස්සේ දාලා තියෙන්නේ මෙන්න මේක. ඒක නම් ගොඩක් ලස්සනයි. මේ මල් එකක්. මල් පෝච්චියක්. මේ කොළ තමයි තියෙන්නේ. ඒත් ඒක ගොඩක් ලස්සනයි. මේකට මං ආස හින්දා තමයි ඕඩර් කරේ. අපි අරන් බලමු.
මේක එනකොට මේ වගේ තැලිලා තිබ්බට මේ අතින් හදාගන්න පුළුවන් මේ වගේ ලස්සනට. මේක බර නැහැ හිතුව තරම්. මේ ප්ලාස්ටික් කප් එකක් තියෙන මේ විදිහට තමයි ගැලෙව්වම තියෙන රිජු ෆෝම් එකකට තමයි ඒගොල්ලන් සෙට් කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ පර්ෆියුම් අර රීෆිල් කරලා දාගෙන යන එක. ලොකු පර්ෆියුම් බොටල් එක අරන් යන්න බැරි හින්දා මේකට දාගෙන යන්න පුළුවන්. මේක නම් eBay එහෙම හැමතැනම තියෙනවා. මේ මං කලින් අරන් තිබ්බේ නැති හින්දා ගත්තේ. හැබැයි ඒක ඒ ගානට වාසි. හැබැයි ඒක ගොඩක් කල් යූස් කරන්න බෑ කියලා තමයි හිතෙන්නේ. මේ විදියට පැත්තෙන් පේනවා කොච්චර ෆිල් වෙලාද කියලා. ඒකත් පැත්තකින් තියමු. ඊළඟට මෙන්න මේක. මේක ෆේරි ලයිට්ස්ුයි කොලයි දෙකම තියෙන එකක්. මේක බැටරි දාන්න ඕනේ. ඒක ටිකක් ගාන වැඩි ලයිට්ස්ුත් තියෙන හින්දා ඒත් ඒ ගානට ඒකේ දිග ප්‍රමාණයක් දාලා තිබ්බා. ඒ ගානට මං ගත්ත ඒක හොඳයි කියලා හිතෙනවා. මේක වැඩ කරනවද කියලා බලන්න විදියක් නැහැ. මේ බැටරි දෙකක් මේකට දාන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන එක. ඊට පස්සේ ඕඩර් කරලා තියෙන්නේ මෙන්න මේක. ඒක බෑන්ඩ් සෙට් එකක්. hair tights. ඒකේ පහක් තියෙනවා කලර්ස් පහකින්. ඒකත් ඒ ගානට පාසි. ඉතින් ඒක ක්වොලිටි වගේ පේනවා. ඊට පස්සේ මෙන්න මේක නම් මම දාපු එක නෙමේ වගේ. මේක මම ලී වලින් හදපු එක තමයි දැම්මේ. hair massage එක. ඒක නම් අර ඔයිල් දාලා එහෙම hair massage කරන්න තියෙන එක. මේක වැඩක් නැහැ. මේ ප්ලාස්ටික් එකක් තමයි මේක. මේ ඒගොල්ලන් බොරුවට තමයි මේ සයිට් එකේ දාලා තියෙන්නේ ලී කියලා. මේ ඒක නම් ඇත්තටම වැඩක් නෑ වගේ. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේක. මේකේ මෙන්න මේ මැන්ඩෙලා බුක් එක. ඒක ලස්සන හින්දා ගත්තේ මම. මේක මේ ලස්සන පින්තූර තියෙනවා ඒකේ. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක ඇතුලේ මොන වගේද කියලා. මේ පාර්සල් එකේ අන්තිම එක තමයි මේක. මේ තියෙන්නේ. ඒකේ පේජස් ලස්සනයි. පින්තූර ඔක්කොම ලස්සන වුණාට වැඩක් නැහැ. මේ කොලේ නම් එච්චර ක්වොලිටි නැහැ. තෙල් පාටක් වගේ කොලයක් තමයි තියෙන්නේ. ඒ හින්දා මට හිතෙන්නේ මේක ලස්සනට පාට කරන්න බැරි වෙයි. ඉතින් ඒක පින්තූර හොඳ වුණාට මට හිතෙනවා ඒක එච්චර වටින්නේ නැහැ කියලා. ඊට පස්සේ මේකේ ඔක්කොම ඉවරයි. අපි බලමු මම මේකේ තියබ්බේ මෙන්න මේ අයිටම්ස් ටික. මේ ටික තමයි මෙතන අයිටම් ගොඩක් තියෙනවා. ඊට පස්සේ අනිත් පාර්සල් එක තමයි මේ. ඒකත් අපි බලමු. ඒකේ තියෙන්නේ මොනවද කියලා. මේක වීඩියෝස් දෙකකට ගේනවට වඩා එකේම කරන එක ලේසි හින්දා මං හිතුවා ඔයගොල්ලෝ කැමති වෙයි. ඒ හින්දා මම මේකත් අදම ඕපන් කරනවා. අපි බලමු ඒකේ මොනවද මං ඕඩර් කරේ කියලා. ඒකෙත් ගොඩක් අයිටම්ස් තියෙනවා. මුලින්ම බලමු මෙන්න මේක. මේක මට නෙමෙයි. මේක නම් අම්මා ඕනේ කියලා ගත්තේ. ගෙදර අර බ්‍රෂ් එතකොට කොසු ඒ වගේ බාත් รู ම් එකේ බ්‍රෂ් ඒ වගේ
ඒවා එල්ලන්න තියෙන එකක්. ඒක බිත්තියට සෙට් කරන්න පුළුවන් මේ ප්ලාස්ටික් කෑල්ල පිටිපස්සේ ගම් එකක් තියෙනවා ස්ටිකර් එකක්. ඒක ගලවලා බිත්තියේ අලවන්න පුළුවන්. ඒකේ 3ක් තියෙනවා. සෙට් එකක්ම එල්ලන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙන මෙන්න මේක මං ගත්තේ හෙයා ඔයිල් දාලා ඔළුවට දාන්න ලේසි හින්දා. මේක අපිට අර ගෙදර හදන හෙයා ඔයිල් වර්ග උනත් දාන්න පුළුවන්. උඩ මේ පනාවක් වගේ කෑල්ලෙන් ඔළුවට දාගන්න ලේසි. අර අතින් දානකොට හැලෙන හින්දා. එතකොට මේ ඒක වටිනවා. ඒක නම් එච්චරම හයිය නැහැ. හැබැයි ගානට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේක නම් බියුටි බ්ලෙන්ඩ් එකක්. මේකේ කවර් එකත් එක්කම තමයි මන් දැම්මේ. මොකද කොයි හරි යනකොට මේක අර විස බීජ එහෙම එකේ හිටින්නේ නැහනේ. වහන්න පුළුවන් හින්දා. හැබැයි ඒක එනකොට කැඩිලා තියෙනවා. ඊට පස්සේ ඒකට කරන්න දෙයක් නැහැ. මේ උඩ වීදුරු මේ ප්ලාස්ටික් කෑල්ල කැඩිලා. මේ දැනට අවුලක් නැහැ. කැඩිලා යයි ඉස්සරහට. මේ ඒක ඉතින් බඩු එවනකොට වෙච්ච ප්‍රශ්නයක්. ඊට පස්සේ තියෙන්නේ මේක මං අර මනි සේවින් චැලෙන්ජ් එකකට ගත්ත එකක්. ඒක බලමු මොන වගේද කියලා. හැබැයි හිතුව තරම්ම මේක ක්වොලිටි නෑ. හැබැයි අවුලකුත් නෑ. හැබැයි ගානට නම් ඒක මට හිතෙන්නේ පාඩුයි කියලා. මේකේ කවර්ස් දෙපැත්තටම දාන්න පුළුවන් කවර්ස් 50ක් තියෙනවා. ඒ කියන්නේ 100ක් දාන්න පුළුවන් මේ නෝට්ටු. මේක කැමති විදිහකට අපිට පාවිච්චි කරන්න පුළුවන් බජට් කරන වැඩවලට එහෙම. ඒකත් හොඳයි. ඉතින් මේ අවුලක් නෑ ඒකත්. ඊට පස්සේ දැම්මේ මෙන්න මේක අම්මා තමයි ඕඩර් කරන්න කිව්වේ. එයාට මේ හාල් පරිප්පු ඒ වගේ අර මේ අබ ඒ වගේ ඒවා හොදන්න ලේසි. මේකේ මේ එක පැත්තක හිල් ටිකක් තියෙනවා. ඉතින් අර මේ වතුර දාලා හොදන්න ලේසි. අත තිය ඉන්න ඕනෙත් නෑ. ඒ ටිකෙන් යනවා වතුර ටික. ඉතින් ඒක ප්‍රයෝජනවත් එකක්. ඒ ගානට නම් ඒක ගොඩක් වාසි. මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. එතකොට ඊළඟට බලමු මොනවද ඕඩර් කරේ කියලා. මෙන්න මේකේ තියෙන්නේ කනට දාන්න ඒවා වගේක්. ඒ කියන්නේ අර බ්ලැක් හෙනා හරි මොනා හරි ඔයගොල්ලෝ ඔළුවට දානකොට කන් දෙකේ ගෑවෙනවට කනට දාන ඒවා. එතකොට මේ කනේ ගෑවෙන්නේ නැහැ කන් පෙතිවල. ඉතින් මේ සැලොන් වල අය මේවක දාන්නවා. ඉතින් ඒ ටික. ඊට පස්සේ ඒක අම්මට ගෙනාවේ. එතකොට මේක අන්නාසි වල මේ අර කළු පාට කෑලි තියෙන ඒවා අයින් කරන ටූල් එකක්. මේ උල වගේ එකකින් ගලවලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් කොයි වගේද කියලා බලන්න ඕනේ. අන්නාසි කපලම තමයි. කපලා කියන්නේ කෑලි ගලවලා. ඉතින් මට හිතෙනවා මේ ටූල් එක හොඳයි කියලා. මේක මන් දැම්මට මේක නම් මට වැඩක් නෑ වගේ ඇත්තටම. අතට හම්බුනහම තමයි ඒක හිතෙන්නේ. මේක අයිබ්‍රෝස් අඳින එකක්. ඒ වුණාට මේක මගේ අයිබ්‍රෝ ෂේප්ස් වලට සෙට් නෑ වගේ. ලොකුයිත් වගේ. ඉතින් ඒක අඳින්න පාවිච්චි කරන්න පුළුවන් මේක. ඉතින් ඒක නම් එච්චර ගාණක් නෙමෙයි. ඒක හින්දා ඒක අවුලක් නෑ. ඒකේ කෑලි දෙකක් තිබ්බා. ෂේප්ස් දෙකක්. ඊට පස්සේ එක බලමු මොකක්ද කියලා. මේකේ තියෙන මේක වෙනමම පැක් කරලා තියෙනවා. ඒකේ මොකද්ද දැම්මේ කියලා මතක නෑ. බලමු. මොකද මේකේ සමහර අයිටම්ස් අම්මට ඕනේ කියලා දැම්මේ. සමහර ඒවා මට. ඉතින් මොනවද තියෙන්නේ කියලා මතක නැහැ.
මේකේ මේක අම්මට දාපු එකක්. ඒ අම්මට මේ කැපචිනෝ ඒ වගේ හදන්න මේක පොඩි අර හෑන්ඩ් බීට් එකක්. ඉතින් මේකෙන් රසට කෝපි හදන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් දාලා එහෙම ඒකට මේක හොඳයි. මේක ටිකක් ලොකු ගාණක් වුණා. මේ හොඳ බ්‍රෑන්ඩ් ක්වොලිටි එකකින් ගත්තේ. එක එක ප්‍රයිසස් වලට තියෙන හින්දා. හැබැයි මේකේ කූර වගේ තියෙන එක වෙනම ගලවලා තියෙන්නේ. මේක බැටරි වලින් පාවිච්චි කරන්න පුළුවන්. බැටරි 2ක් හරි 4ක් හරි මම හිතන්නේ ඕනේ මේකට. ඒක යූස් කරන හැටිත් මේකේ කොලයක් තියෙනවා. ඒක ලියලා ඇති. පොඩි හෑන්ඩ් බීට් එකක් ඒක. ගොඩක් චූටි. මේකත් වැඩ කරනවද කියලා බලන්න ඕනේ බැටරි දාලා. ඔක්කොම විස්තර කොලේ තියෙනවා. ඉතින් මේක අපි පස්සේ බලමු කොහොමද කියලා. ඊළඟට බලමු මොනවද තියෙන්නේ කියලා. මේ මොකක්ද? මේක මම ඇත්තටම මේක නම් දන්නේ නැහැ යූස් කරන්න. හැබැයි ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. මේක අයිලයිනර්ස් අඳිද්දි ගන්න ටූල් කිට් එකක්. මේකෙන් ලස්සනට අඳින්න පුළුවන්. හැබැයි හැම ෂේප් එකම අවශ්‍ය වෙන්නේ නැහැ. මං හිතන්නේ සෙට් එකම එකට තිබ්බ නිසා මම මේක දැම්මා. මේකේ ඔය හાર્ට් එක වගේ තියෙන්නේ. ඒක තමයි ගොඩක් ඕන වෙන්නේ. සයිඩ් එකේ අඳින්නත් පුළුවන් අර ඉර වගේ තියෙන එකෙන්. ඔව් දෙකක් විතර මේකේ ඕන වෙනවා මම හිතන්නේ. ඒ තුන තමයි ඒකේ තිබ්බේ. ඉතින් ඒක වටිනවා. ඊට පස්සේ තියෙන්නේ මේක මොකද්ද? මේකත් අම්මා ඕඩර් කර එකක්. shopping bags අර ගෙදර හැමතැනම තියෙනවනේ. ඉතින් ඒවා එකට එකතු කරලා එල්ලලා තියන්න පුළුවන් එකක්. මේක මෙහෙත් තියෙනවා ලංකාවෙත්. ඉතින් මේක දැක්ක නිසා ඒවල ඕඩර් කරා. මේකේ ගොඩාක් බෑග්ස් දාලා එල්ලලා තියන්න පුළුවන්. ඒක ඊට පස්සේ මේ තියෙන්නේ මේක අම්මට දාපු එකක්. මේකේ ගොඩක් අයිටම්ස් අම්මට දාපු ඒවා. මේක අර මොනවාද බ්ලැක් හෙනා ඒ වගේ hair color කරනකොට ඇඟේ හැලෙනවට දාන කවර් එකක්. මේක හොඳයි. මේක හොදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලොකු දෙයක් නැහැ. මෙහෙම බෙල්ලට දාලා අලවන්න තියෙන්නේ වටේ. මේක සැලොන් වල අයටත් හොඳයි මේ වගේ ඒවා. ඉතින් ඒ ටික තමයි අද ඕඩර් කරේ. ඉතින් තවත් දවසක හම්බෙමු. බයි.